ආයුබෝවන්. ලෝකයේ බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගය මොකක්ද කියලා ඇහුවොත් බොහෝ දෙනෙක් දෙන පිළිතුර තමයි දියවැඩියාව නොහොත් ඩයබටික්ස්. මෙම රෝගය රුධිරයේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා සීනි මට්ටම ඉහළ යාම නිසා ඇතිවන නිදාංගත රෝගී තත්ත්වයකි. මෙම රෝගය වැළඳීමට පෙර ආරක්ෂා වන ආකාරය සහ මෙම රෝගය වැළඳුණු අයෙකු මෙය පාලනය කර ගැනීමට කළ හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් රැඳෙන්නට කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අවසානය තෙක්ම. දියවැඩියා රෝගය ගැන ප්‍රධාන කරුණු කිහිපයක් දෙස අවධානය යොමු කළොත් දියවැඩියා රෝගය අපට ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදා දැක්විය හැකිය. එහි පළමු රෝගී අවස්ථාවේ සිරුරේ ඉන්සියුලින් නිපදවීම සම්පූර්ණයෙන්ම නැවතී යයි. මෙම රෝගී තත්ත්වය බොහෝ විට ළමා හෝ තරුණ වියේදී ඇතිවේ. මෙහි දෙවන වර්ගය සිරුරේ ඉන්සියුලින් වලට නිසි ලෙස ප්‍රතිචාර නොදැක්වීම හෝ ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවන්නේ නැතිවීමයි. ලොව පුරා දියවැඩියා රෝගීන් 75%කටම දකින්නට ලැබෙන්නේ මෙම රෝගී තත්ත්වයයි. තවද ගැහැණියක් ගර්භණී සමයේදී ඇතිවන දියවැඩියා තත්ත්වය ගැබ්ගෙන සිටින කාලය තුළ පමණක් තාවකාලිකව ඇතිවන රෝගී තත්ත්වයකි. මෙම දියවැඩියා රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු නොහොත් අවදානම් සාධක කිහිපයක් නම් පරම්පරාවේ පවුල් සමාජිකයන්ට දියවැඩියා රෝගය තිබීම, ශරීරයේ බර උසට සරිලන ප්‍රමාණයට වඩා වැඩිවීම, ශරීරයට ව්‍යායාම මදිකම, පැණි රස පිටි සහිත ආහාර සහ ක්ෂණික ආහාර අධික ලෙස ගැනීම වැනි සාධක ඇතුළත් වේ. රෝගියාගේ වයස 35 ඉක්ම වූ පසු දියවැඩියා රෝගයේ අවදානම වැඩි වේ. ඔබටත් මා මේ සඳහන් කරන රෝග ලක්ෂණ ඇතනම් වෛද්‍ය පරීක්ෂණයක් කර ගැනීම අනිවාර්ය වේ. අධික ලෙස පිපාසය දැනීම, නිතර මූත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය, විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී. සිරුරේ බර කෙමෙන් අඩුවීම, අධික තෙහෙට්ටුව සහ නිදිමත ගතිය, තුවාල සුවවීමට වැඩි කාලයක් ගතවීම සහ ඇස් පෙනීම දුර්වල වීම වැනි දියවැඩියා රෝගයේ පොදු රෝග ලක්ෂණ කිහිපයකි. දියවැඩියා රෝගය පරීක්ෂා කරන ක්‍රම. ඔබේ රුධිරයේ සීනි මට්ටම මැන බැලීමට ප්‍රධාන පරීක්ෂණ තුනක් බහුලව භාවිතා වේ. අංක 1. FBS Fasting Blood Sugar. පැය 8ක් 10ක් රෝගියාව නිරාහාරව තබා සිදු කරන පරීක්ෂණයකි. මෙහි අගය මිලිග්‍රෑම් 126යි. DL නොහොත් ඩෙසිලීටරට වඩා වැඩි නම් එය දියවැඩියාව ලෙස සැලකේ. අංක 2. PPVS Post Prandial Blood Sugar. ආහාර ගෙන පැය 2කට පසු සිදු කරන පරීක්ෂණයකි. අංක 3. HbA1c පරීක්ෂණය. මෙය ඉතා වැදගත් පරීක්ෂණයකි. මෙයින් පසුගිය මාස 3ක කාලය තුළ ඔබේ රුධිරයේ සීනි මට්ටම සාමාන්‍යයෙන් පැවති ආකාරය පිළිබඳ දත්තයක් ලබා දෙයි. මෙහි අගය 6.5ට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීම ඉතා හොඳ දෙයකි. අපි දියවැඩියා රෝගය පාලනය කරන්නේ කෙසේද කියා සිතුවත් දියවැඩියා රෝගය සම්පූර්ණයෙන් සුව කිරීමට නොහැක. නමුත් එය හොඳින් පාලනය කර නිරෝගී ජීවිතයක් ගත කළ හැකිය. මෙය පාලනයට අපිට කළ හැකි දේ අතර සීනි පැණි රස කෑම බීම අඩු කිරීම, තන්තු බහුල එළවලු සහ පලා වර්ග වැඩිපුර ගැනීම, දිනකට අවම වශයෙන් විනාඩි 30ක් පමණ ඇවිදීම හෝ ක්‍රියාශීලීව සිටීම සහ වෛද්‍යවරයා නියම කරන ලද පෙති හෝ ඉන්සියුලින් එන්නත් නියමිත වේලාවට ලබා ගැනීම වැනි දේවල් කළ හැකිය. මෙම දියවැඩියා රෝගය දිගුකාලීනව ඉහළ මට්ටමක පැවතුණහොත් ශරීරයේ ඉන්ද්‍රියන්ට බහුල ලෙස හානි විය හැකිය. ඒ අතර හෘදයාබාධ සහ අංශභාගය, වකුගඩු දුර්වල වීම, ඇස් පෙනීම දුර්වල වීම සහ පාදවල ස්නායු දුර්වල වීම නිසා අතපය තුවාල ඇති වී අතපය කපා දැමීමට පවා සිදුවීම වැනි අහිතකර ප්‍රතිඵල ඇතිවීමට පෙර පෝෂ්‍යදායී ආහාර වගේම ශරීරයට අවශ්‍ය ව්‍යායාම ඖෂධ ලබාගත යුතුය. ඔබට ඉහත කී රෝගී ලක්ෂණ ඇතනම් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම මගින් දියවැඩියා රෝගය වැළඳීම හෝ පාලනය කරගත හැකිය. මේ වීඩියෝ එක පිළිබඳව ඔබ සිතන දේ පහලින් කමෙන්ට් කරන් යන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. මේ වගේ අලුත් වීඩියෝ හැමදාම නරඹන්න මගේ විශ්ව විස්තරය YouTube නාලිකාව subscribe කරලා බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝටම නිරෝගී සුව.